අද වීඩියෝ එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. මේ වෙසක් සමයේ ඔයත් මං වගේම දන්සල් ඒ වගේම තොරන් වෙසක් කූඩු නරඹන්න යන්න ප්ලෑන් කරගෙන ඇති. ඔයා ගාව තියෙන ස්මාර්ට්ෆෝන් එකකින් අපිට දැන් පුළුවන් කොහෙද දන්සලක් තියෙන, ඒ වගේම දන්සල ආරම්භ කරන වෙලාව, ඒ වගේම තොරණක්, ඒ වගේම වෙසක් කූඩුවක්, මෙන්න මේ වගේ දේවල් කොහෙද තියෙන්නේ අපිට මෙන්න මේ ෆෝන් එකෙන්ම ඇප්ලිකේෂන් එකක් මාර්ගයෙන් බලා ගැනීමේ හැකියාවක් තිනවා. ලංකාවේ සමාජිකයන් කිහිප දෙනෙකු එකතු වෙලා තමයි මේ ඇප්ලිකේෂන් එක ඩෙවලොප්මන්ට් කරලා තින්නේ. අද වීඩියෝ එකේ මම මේ ඇප්ලිකේෂන් එක සම්බන්ධයෙන් තමයි විස්තර කතා කරන්නේ. අපි යමු වීඩියෝ එකට. ඔයා ගාව ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් දැම්ම Play Store එහෙම නැත්නම් App Store එකෙන් ගිහින් මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඇප්ලිකේෂන් එකේ නම තමයි දන්සල. මෙන්න මේ විදිහට ටයිප් කරගත්තාම ඔයාලට පේනවා ඉහිලින්ම පෙන්වන ඇප්ලිකේෂන් එක තමයි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මම දැනටමත් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. අපි ඇප්ලිකේෂන් එක ඕපන් කරගෙන බලමු කොහොමද මේකේ වැඩි විස්තර. ඇප් එක ඕපන් කරපුවම අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වන්නේ. දන්සල් කියලා මෙන්න මේ විදිහට තමයි ඉස්සරම හෝම් පේජ් එක. ඊට පස්සේ මෙතනින් අපිට පුළුවන් දන්සල් එහෙම නැත්නම් පහන් කූඩු තොරන් තියෙන්නේ කොහෙද, ඒ වගේම භක්ති ගීති පවත්වන තැන්, මෙන්න මේ වගේ තියෙන ස්ථාන අපිට මෙන්න මේකෙදි බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම අද විශේෂයෙන්ම කතා කරන්නේ දන්සල් සහ ඒ වගේම තොරන් වෙසක් කූඩු මෙන්න මේ වගේ තියෙන ස්ථාන සම්බන්ධයෙන් අපිට පළමුවෙන්ම ඕපන් කරගන්න පුළුවන් දන්සල් කියන එක. මෙන්න මේ විදිහට තමයි ඕපන් කරගත්තාම අපිට මැප් එකකින් තමයි මේ විදිහට පෙන්වන්නේ. ඒ වගේම ඔයාලට පේනවාද මම ඉන්න ස්ථානයේ ඉඳලා අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා. ඒ වගේම ඒ ස්ථානයේ තියෙන ස්ථානයන්, ඒ වගේම වෙලාවල්, පවත්වන දිනයන් මෙන්න මේ විදිහට අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම මේ ඇප්ලිකේෂන් එකේ දක්වලා තියෙන විදිහට ස්ථාන, ඒ වගේම අපිට දන්සල් සොයා ගන්න ආකාරය මේ ඇප් එකෙන්ම වෙනම සඳහන් කරලා තියෙනවා. අපිට රතු පාටින් පෙන්නනවා නම් මේ මැප් එකේ ලොකේෂන් එකක් එතන අනිවාර්යයෙන්ම තියෙන්නේ බත්, ෆ්‍රයිඩ් රයිස්, කිරිබත්, බිරියානි, කොත්තු, කහබත් මෙන්න මේ වගේ අයිටම්. ඒ වගේම තැඹිලි පාටින් දන්සල් තියෙන ස්ථානයක් පෙන්නනවා නම් මෙන්න මේ වගේ තැන්වලදී අපිට අයිස්ක්‍රීම්, බීම, සව්, ඒ වගේම රණවරා, එළවලු සොප්, පළූඩා, බෙලිමල් මෙන්න මේ වගේ දන්සල් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම කහ පාටින් ලොකේෂන් එකෙන් පෙන්නනවා නම් අපිට පුළුවන් පාන් දන්සල්, සීනි සම්බල්, ඒ වගේම මාළු පාන් දන්සල්, නූර්ලිස්, රොටි, කඩල ආදිය මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම කොළ පාටින් පෙන්නනවා නම් අපිට පුළුවන් කුරක්කන් කැඳ, බඩිරඟු, කොමඩු, කොස්, ඒ වගේම මෙන්න මේ වගේ මඤ්ඤොක්ක වගේ දන්සල් අපිට බලා ගන්න පුළුවන් කොළ පාටින්. ඒ වගේම නිල් පාටින් පෙන්නනවා නම් සාමාන්‍යයෙන් විවිධ දන්සල් මෙන්න මේ විදිහට අපිට නිල් පාටින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි දන්සල් ඇප්ලිකේෂන් එකෙන් අපිට අපි ඉන්න ප්‍රදේශයේ ආශ්‍රිත කොහොමද දන්සල් තියෙන්නේ, මොන වගේ දන්සල්ද තියෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා සාමාන්‍ය මේ ඇප්ලිකේෂන් එකේ ඔයාලට පේනවා ඇති කොළඹ නගරයේ තමයි වෙසක් දන්සල් ගොඩාක් වැඩිපුර තියෙන්නේ. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ලංකාව පුරා තියෙන දන්සල්. අපිට පුළුවන් ඔයත් දන්සලක් කරනවා නම් ඔයා අපි හිතමු උදාහරණයක් විදිහට 13 වෙනිදා දන්සලක් කරනවා නම් ඔයාට පුළුවන් දන්සල කරන ස්ථානයන්, ඒ වගේම දන්සලට අදාළ ෆොටෝ එකක් හෝ මෙන්න මේ වගේ එකක් අපිට මේ ඇප්ලිකේෂන් එකට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට දන්සලක් සොයන කෙනෙක් ඉන්නවා නම්, ඒ වගේම සාමාන්‍යයෙන් මේ ඇප්ලිකේෂන් එක භාවිතා කරන කෙනෙක්ට මේක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම කියලා දෙන්නම්. දැන් ඔයාලට ඊතාලියකින් පේනවා ඇති මෙන්න මෙතන ඇඩ් නිව් කියලා තැනක් තියෙනවා. මෙතන ටච් කරපුවාම ඔයා දන්සලක් ඔයාලා ගමේ සමාජිකයින් එකතුලා දන්සලක් පවත්වනවා නම් ඔයාටත් පුළුවන් දන්සල සම්බන්ධයෙන් විස්තර ලබා දෙන්න. මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් නම්බර් එක ලබා දීලා ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා ලබා දෙන දන්සල කුමක්ද මේ සම්බන්ධයෙන් විස්තර ලබා දීලා මේ ඇප්ලිකේෂන් එකට කිසිම මුදලක් නැතුව අපිට පුළුවන් සමාජිකින් සම්බන්ධ කරගෙන වැඩි වැඩියෙන් පින් රැස් කරගැනීමේ හැකියාවක් තියෙනවා.
මම දැන් ඩිස්ප්ලේ වෙනවා ඇති ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි වෙසක් කූඩු ඒ වගේම තොරන් කොහෙද තියෙන්නේ කියන්නේ අපි යන ප්‍රදේශයේ හෝ අපිට ආශ්‍රිත ප්‍රදේශයන් වල උදාහරණයක් විදිහට මම මාවනැල්ලේ ඉඳලා නුවරට යනවා නම් අපිට බලා ගන්න පුළුවන් තොරන් තියෙන ස්ථාන ඒ වගේම වෙසක් කූඩු මෙන්න මේ වගේ පවත්වන වෙලාවල් ඒ වගේම ඒ ආශ්‍රිතව තියෙන දන්සල් ප්‍රමාණයන් මෙන්න මේ විදිහට බලා ගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ ඇප්ලිකේෂන් එකෙන්. ඔයත් මේ විදිහට මං වගේම දන්සල ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන දන්සල් තියෙන ස්ථාන ඒ වගේම තොරන් තියෙන ස්ථානයන් මේ විදිහට නරඹපු කෙනෙක් නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් ලබා දෙන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම ජයග්‍රාහී නිරෝගමත් දවසක් වේවා. මම on live